ඔය වීඩියෝ එකේ ටයිටල් එක දැක්කනේ. ඔව් අද යකෙක් හදන්නේ නැහැ. දැන් සමහරට හිතෙනවා ඉතින් මොන මොකටද යකෙක්. ඇත්තටම මේකේ වැඩක් තියෙනවා. දැන් මට හතුරෙක්ව පන්නන්න පුළුවන්. අසත්පුරුෂයෙක්ව පන්නන්න පුළුවන් බය කරලා. ඔයාට පිළිලොක් කරන්න පුළුවන් කාට හරි. heart attack එකක් හැදෙලා මරණත් මේවා. ඒකට මං නෑ කියන්නේ. අපි දැන් කොහොමද යකෙක් හදන්නේ? මේකට යකෙක් කියන්නේ ඕන අපිට කලර් print out එකක් ගන්න පුළුවන් යකාගේ ෆොටෝ එකක්. ඒත් මට කලර් print එකක් නෑ. ඒ නිසා මම මගේ තියෙන උපරිම ආර්ට් හැකියාව පාවිච්චි කරලා චිත්‍රයක් අඳින එක. සම්පූර්ණයෙන් කී එකක් වෙයි ඒත් ගණන් ගන්න එපා. මේකට මගේ කාඩ්බෝඩ් කැවල්ලක අඳිනවා විනාඩියක් දෙන්න. මේක තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක. දැන් මගේ අහනවා මේක නහයක් කියයි කියලා. ඒ නහයක් තින්නේ උඹ ගඳද කියලා බලන්න. ඒතකොට ගඳේ උන් විතරයි යකා ගන්න. පොඩ්ඩක් සුදු හැඩයකට රවුමට වගේ කපා ගමු. හරි බාන්ඩ් එක ඇපුවා. දැන් අපිට මේකේ ඉලෙක්ට්‍රොනික්ස් කැලි ටික. මේක අපිට එකක් ඕනේ මේකට ගියර් මෝටර්. මෙන්න මේ රෝද කැලලුකුත් එක්ක. මොකද මේක මෙන්න එහෙම කද්දී මෙන්න මේ මෝටරේට තමයි මෙන්න යකාගේ මූණ ගහන. ඒකට තමයි මේක මෙහෙම මොනවාද බිත්තියසෙන් හරි ගාසක්ෙන් හරි ඉන්නේ. ඒක ඕනේ ආයිත් අපිට ඕනේ LED දෙකක් යකාගේ ඇස් වලට දාන්න. මේක රතු දැම්ම නම් තමයි හොඳ. වංගා රතු නෑ කොහොමද ඉතින් 2025 යක්කෝ වෙනස් කියලා කියමුකෝ. නව තාක්ෂණයෙන් දියුණු වෙලා. ප්‍රොබ්ලම් කේස් යුනෝ. අපිට ඊට පස්සේ මේක වැදගත්ම කැල්ල මෙන්න මේක. රිමෝට් කාර් එක සර්කිට් එක ඒකේ රිමෝට් එක. මේකෙන් තමයි යකාගේ බෙල්ලයි ලයිට් ඇස් දෙකයි පාලනය. ස්විච් එකක් ඕනේ. ආයි මේ වගේ බැටරියක් ඕනේ. ඔය දැනට මෙන්න මේ රිජ් ෆෝම් කැල්ල එක ඔක්කොම ටික ගහනවා. අන්න සාම්පල් එක පෙන්නන්න වැඩ කරනවා කියන්නේ. දැන් මම මේක ඔක්කොම ටික පාස්සගෙන ඉන්නවා වගේ. පාසන වයරින් කැලි ටික දාලා තියන්නම් වීඩියෝ එකේ දැන් වැටේ. කම මම මේක පාස්සන. ඔව් කොටම කලින් මේ රිමෝට් කන්ට්‍රෝල් සර්කිට් එක ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මේකේ මුලින්ම LED දෙක මම පාස්සන්නේ මෙන්න මේ FB කියලා දින්න දෙකට. පේනවනේ? ෆෝන් එක ફોකස් වෙනවා. FB කියන්නේ front to back උයි. front back කියලා කියන්නේ රිමෝට් කාර් එකේ ඉස්සරහා පස්ස යන මෝටරේට ඕක ඉන්නේ. අපිට රිමෝට් කාර් ගන්න වෙන මේක. එනිසා LED දෙක ඔකට තියෙන. එතකොට එක පැත්තකට කරා LED ටික පත්තු වෙනවා. ඊට පස්සේ තව දෙකක් තියෙනවා R එක L එක. L එක මෙතන තියෙන එක ASCII හැංගිලා ඉන්න ඊයන් තලිය ASCII. ඒකෙන් කියන්නේ left right. ඒක රිමෝට් කාර් එකේ නම හැරෙන ඉස්සර රෝද හැරෙන්න තියෙන දෙක. අපි මේකේ ඒක දාන්නේ නෙමෙයි ගියර් මෝටරේ. ඒතකොට තමයි යකාගේ මූණ මෙහෙම කරන්නේ. එන්ජින් දැන් මම පාසු. මේක තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක. කොහොමද ඔක charge කරන්නේ? අප්පා මේක charging module එක ගන්න නෑනේ. කමන්නේ මේක ටෙස්ටිං වලට හදගන්න නිසා බැටරි charge කරන්න ඕනේ. අනිත් එක මේක entertainment purposes වලට හදපු වීඩියෝ එකක්. මොකද කියලා විනෝදාස්වාද මේක සීරියස් අරගෙන හදන්න ගිහින් මොන හරි මොකක් කරගෙන මට නම් කියවන් ඉන්නවා මම නෑ මම මිසින්. දැන් අපි මේ ඔක්කොම ටික ගම් දාන්න. ගම් දාලා මෝටරේ ගහන්න මේ වගේ රිජි ෆෝම් එක. දැන් අපි වෙන්නේ යකාගේ මූණට ලයිට් ටික දානවා. ඇස් දෙක විදිනවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ඔළුව මෙන්න මෙතන තියලා එහෙම අලවන්න. ඒක තමයි මේක PPP කියන්නේ වෙන්නේ. දැන් අපිට ඕනේ normal තියෙනලාට ඔන්න ඔහොම තියෙන. එතකොට තාප්පයක් වගේ බිත්තියක් වගේ එකක් අස්සේ ඔන්න ඔහොම තියන්න පුළුවන්. ඒතකොට මොකක් කවුරු හරි ආපු ගමන් ඒක හොයදී. තමයි ප්ලෑන් එක තියෙන්නේ. දැන් මම මෙන්න මෙහෙම තියලා ගම් දානවා. මට මේක මෙඩිට් කරක එද්දි මැද මතක් වුණේ
උඹලන් මේක මුලින් ටෙස්ට් කරලා කියන්නේ මෝටර් ටික වැඩ කරනවා පෙන්නුවේ නෑ නේ ආයෙක. ඒක දැන් බලන්න. ඔන්න වැඩ. පිටිපස්සට ඉස්සරහට ඉස්සරහට. lights යේ ඇස් දෙක පත්තු වෙනවා. තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක. ලයිට් එක තියෙනවා. දැන් ඔයාම නිකන් හිතන්න ඔයා කනත් අපැත්තෙන් රැක යනවා. හරිද? මෙන්න මේ වගේ මොකක් හරි මගුලක් ගහක් අස්සෙන් ගෙබිනවා. ඉතින් ඊටු ටික කියන්න ඕනේ. ඒකේ මම මේ කිව්වේ මේක විහිළුවල වගේ හදන එකක් මේක ඇත්තට කරන්න යන්න බෑ. මොකද කාහරි හાર્ට් ඇටැක් එකක් වෙලා ඉත. අන්දිර මම නෑ හරිද? ස්වාමී හිතන්න. කොහෙට හරි යන ගමයිද මෙන්න මේ වගේ යනවා. හරිද? එක පාට ඔන්නෝම මොකක් හරි වෙලා. හරිද? ඔන්නෝම යකේ පයින්නගේ ඉස්සරහ. ආයිත් ඉතින් ඈ දුවන්නන් තියෙන්නේ අර කට කලවරේ හොම් කොළ පාටේ දෙකක් පත්තු වෙලා. ආහා. කොහොමද? very human. පොඩ සිග්නල් ප්‍රශ්නයක් තියෙන අරකට ඇන්ටනාවක් දාන්න ඕනේ. මේක තමයි මගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. එහෙනම් goodbye boy.